කාන්තාවන් මුහුණ දෙන අභියෝග මොනවද? ගොඩක් අද මම වර්ක් කරන්නේ මෙඩිකල් රෙප් කෙනෙක් විදියට. මෙඩිකල් රෙප් කොහොම ගොඩක් අය මට කිව්වේ එපා. ගර්ල් කෙනෙක්ට පොඩ්ඩක්වත් සූටබල් නෑ, ඔයා යන්න එපා. ඒක වගේ කැරක්ටර් එකටත් ප්‍රශ්නයක් වෙයි කිව්වා. නෝක තමයි සොසයිටි එකේ මගේ ජොබ් එක ගැන තියෙන මතය. මම ආසන එක කරන්න මට කැපැසිටි එක තියනවා නම් අනිවාර්යෙන් මම try කරලා බලන්න ඕනේ. දැන් මම අවුරුදු 2ක් තිස්සේ very successful medical rep කෙනෙක්. මට ගොඩක් තැන් වලින් කියලා තියෙන මම ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. මොකද මම එදා කට්ටිය කිව්ව දේ අහලා මගේ ජොබ් එක මම අතාරියේ නැහැ. එතකොට ඇයි අනේ ඔයා මේ සමාජයේ තියෙන දේවල් අහලා තමන්ගේ ඩ්‍රීම්ස් ඔක්කොම ඇයි මේ තමන්ගේ ගෝල්ස් අතාරින්නේ? එපා. හොඳම එක්සාම්පල් එක මම මගේ එක්සාම්පල් එකෙන් කියන්නේ මම අද මෙතන ඉන්නේ. මම මගේ කැරියර් එකේ සක්සස්ෆුල් වෙලා තියෙන්නේ. මම සමාජ කියන දේවල් මෙන්න මෙහෙම අහපු හින්දා. ඔයත් මෙන්න මෙහෙම ඉන්න. පොසිටිව් දේවල් විතරක් තමන්ට ගන්න. එතකොට අපිට එකතු වෙලා මේ සමාජයේ හොඳ තැනකට එන්න පුළුවන්. තව පොඩි ගෑනු ළමයින්ගේ හිතවල තියෙන බය නැති කරලා මමත් මෙයා වගේ වෙනවා. ඇයි මෙයාට පුළුවන් නම් ඇයි මම මෙතන ඉන්න කියන තැනට එක්සාම්පල් එකක් වෙන්න. හැමතිස්සෙම තමන්ගේ ඩ්‍රීම්ස් වලට යන්න. කවුරු මොන දේ කිව්වත් නැහැ මම ශක්තිමත් මට මේ දේ කරන්න පුළුවන් කියලා තමන්ගේ හිතට ගන්න. අපි පවුලේ ගන්න හැම තීරණයකටම මම යාට අවස්ථාව ලබා දීලා තියෙනවා. නිදහස දීලා තියෙනවා. එයා ගන්නේ හරි තීරණ නිසා හැම කාන්තාවකටම තීරණ ගන්න නිදහස ලැබෙනකොට ඒ ගන්න තීරණ හරි ලස්සනයි. I think as women we have multiple roles to play in our life and each role has a set of expectations and responsibilities. I'm a daughter, a wife, a mom and a marketeer. So each role has different set of expectations and responsibilities and I'm supposed to fulfill these expectations, responsibilities by 100%. What we shouldn't forget is as women we have a very unique strength to balance all these stuff. As a woman, I would like to tell is that yes, balance all these roles, expectation, responsibilities, but don't lose yourself. When we communicate and work as a team, we build a stronger and happier home. I believe every intentional action shows commitment, respect and love. As for me, the biggest challenge the women having in this society is now this invisible timeline that people think the women to follow. So throughout this journey, I have learned an important lesson. There's no specific timeline for women. Every success story of a woman, it's her own story within her own timeline. මං හිතන්නේ මට ඒ කාරණේ හොඳට තේරෙනවා. මොකද මම අම්මා එක්ක සහ අක්කා එක්ක ජීවත් වෙලා තියෙනවා. දැන් මම මගේ බිරිඳත් එක්ක ජීවත් වෙනවා. මං දැකලා තියෙන ඒගොල්ලන්ගේ ජීවිත එක්ක කරන අරගලය පිරිමියෙක් විදියට මට කරන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ සීන තේරුම් ගන්න එක සහ ඒ සීන වලට යන්න උදව් කරන එක. If I'm to think about the challenges that women face, the 100% housewives would have completely different set of challenges and the working women will have a completely different set of challenges. Think about myself, I would say I have a strong support system at home where my other duties as a mother, as a housewife are being taken care of the other people at my home, giving me a great support, and also at office giving me a perfect flexible work environment where I can balance my corporate life and my personal life without any big flaws in it. So my message for all the women out there would be asking for help is not a crime. So when you need help, please ask for it because you have a support system around you where you make use of them. I think marriage is a teamwork. So if we can support our partners, I think it's good for our life betterment. On busy days, we share short notes for each others. This habit also started from my wife. දැන් ඒක මගෙත් පුරුද්දක් වෙලා තියෙන්නේ, so I can show it now. I think වර්තමානයේදී කාන්තාවකට ඇත්ත වශයෙන්ම කිව්වොත් ගොඩක් දේවල් කරන්න පුළුවන්, අපිට ඕනිම දෙයක් කරන්න පුළුවන් කියලා ගොඩක් දෙනා කියනවා. නමුත් අපි රියල් ලයිෆ් එක ගත්තොත් අපි සැබෑ ජීවිතයේදී අපි ස්ටෙප් එකක් ඉස්සරහට තියන්න උත්සාහ කරද්දී අපිට සමහර වෙලාවට විවේචන එල්ල වෙනවා, අපි පසුබැසීමකට ලක් කරනවා, සමහරක් වෙලාවට අපිට මෙන්ටල් හැරස්මන්ට්ස් වෙන්න පුළුවන්.
එතකොට ඔන්න ඔය දේවල් නිසා අපිට අර අපි ගැන තියෙන self confidence එක නැති වෙනවා. ඉතින් මම කියන්නේ කාන්තාවන් අපි ශක්තිමත්, අපිට ගොඩක් ලොකු ගමනක් තියෙනවා, අපිට ශක්තිමත්ව ඉස්සරහට අපි යන්න ඕනේ. ලෝකෙට ආවේ අපේ අම්මගෙන්. අම්මා තමයි අපි මෙතෙන්ට ගෙනාවේ. ඉතින් අපිට හැම අවස්ථාවකදීම යම්කිසි අසාධාරණයක් වෙන්න තැනකදී ගැහණියෙක්ට අපිට වොයිස් එකක් තියෙනවා රේස් කරන්න, who we are කියන එක prove කරන්න. I think one of the biggest challenges faced by women is the constant need to prove their worth, to prove they are deserving of their place. I don't believe that women are trying to compete with men or trying to be the same, because they are not. But respect and being taken seriously is often felt conditional simply because they are women. At my workplace, I'm fortunate that respect isn't something that we should fight for because it's already there. මනුස්සයෙකුගේ පිරිමි කෙනෙකුගේ ජීවිතේ කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙකෙන් කාර්ද කොටසක් තමයි මවගෙන්. ඉතුරු කොටස නිර්මාණය වෙන්නේ තම බිරිඳකින්. එතකොට ඒ බිරිඳත් එක්ක තමයි ආදරය, සෙනෙහස, රැකවරණය හැම දෙයක්ම ලැබෙන්නේ. බලාපොරොත්තු හිත් තුළ දරා ගනිමින් නිහඬ වගකීම් සමුදායක් සහිත ගමනක්. ශක්තිමත් මෙන්ම සුවිශේෂී වූ ඇගේ එවන් වූ ගමනට අපි සවියක් වෙමු. එය අප සැමගේ උදාර වගකීමයි. එවිට පවුල කර්මාන්ත බලගන්වමින් ඇය රටේ අභිවෘද්ධිය උදා කරනු නිසැකය. ඇය සවිබල ගැන්වෙන විට මුළු මහත් විශ්වයම සවිබල ගැන්වෙයි. එවිට වඩාත් හොඳ ලෝකයක් උදාවෙයි.